සෙමිනා එකකට වෙලාවට යන්න පුළුවන් කියලා හිතලා එක්ස්ප්‍රස් වේ එකේ ඇවිල්ලා කරගත්ත මෝඩකමක් දැන් තමයි තේරෙන්නේ. නෝමල් රූට් එකේ ආවනම් වෙලාවකටත් මං එනම් සෙමිනා හෝල් එකේ. මං ඒ කිව්වේ ඔබට පේන මේ වාහනේ පදවන කෙනාගේ හිතට මේ වෙලාවේ නැගෙන සිතුවිලි කිහිපයක් විතරයි. මොකද මේ තමයි දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුළු වන දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් පිටවන අතුරුගිරිය හුමාරුව. මාතර පැත්තේ ඉඳන් ආපු මෙයා එක්ස්ප්‍රස් වේ එකේ ඇවිල්ලා ඉතුරු කරගත්ත කාලේ එක්සිට් එකේදී ඒ කියන්නේ පිටවීමේ දොරටුව ළඟදී පාරට දී වෙලා යන හැටි තමයි මේ. හේතුව එක කවුන්ටරයයි වැඩ. ඒත් කවුන්ටර් 3ක්ම තියෙනවා. එක්ස්ප්‍රස් වේ එකට මුදලුත් ගෙවලා වාහන දාන්නේ කාලේ ඉතුරු කරගන්න. කාලේ පස්සේ දුවන කාලයක් මේක. කාලය රන් හා සමානයි. අනික රටක සංවර්ධන ක්‍රියාවලියට අත්‍යවශ්‍යම අංගයක් අධිවේගී මාර්ගය. මේක ගැන සාමාන්‍ය අවබෝධයක්වත් තියෙනවද දන්නේ නැහැ. මේ වාහන තදබදයට එක කවුන්ටරයක් විතරක් අරගෙන ජනතාවගේ වටිනා කාලය කාදමදම සීත කාමරවල සැප පුටුවල වාඩි වෙලා ඉන්න නිලධාරීන්ට වර්තමාන රජයට ඕනේ ශීඝ්‍ර සංවර්ධනයක්. එහෙනම් මේ වටිනා කාලය කාදමන නිලධාරීන් ගැන අනිවාර්යෙන්ම ඒගොල්ලෝ ගන්න තීරණ ගැන හොයලා බලන්න.